Hello everyone, welcome back to my YouTube channel. අද ලොකු තෙමු හෝල් එකක් තමයි තියෙන්නේ. පැකේජස් ගොඩක් තියෙනවා අපිට කඩලා බලන්න. සමහර පැකේජස් දෙකක් වගේ මම කැඩුවා දැනටම. මේ තියෙන ඔක්කොම පිටිපස්ස පැකේජස් ටික. අපි එහෙනම් ඉක්මනට අන්පැක් කරලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ ටික තමයි අද අපිට බලන්න තියෙන පැකේජස් ටික. අපි ඉස්සෙල්ලාම මම දැනටමත් කඩලා තියෙන එක මොකක්ද කියලා බලමු. නැත්නම් අපි අනිත් එක බලමු. ඒක බලමු. නම් ඉස්සෙල්ලාම මම කඩපු බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා බලමු. මේකේ නම් ඇඳුම් තියෙන්නේ. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම මොකක්ද වෙයි මම හිතපු කලර් එක නෙමෙයි මම නිකන් පොඩ්ඩක් බර්ගන්ඩි වගේ කලර් එකක් තිබ්බේ මෙරූන් කලර් එකට උරු කලර් එකක් ෆොටෝ එකේ තිබ්බේ මේක බ්‍රයිට් රෙඩ් එකක් තියෙනවා but that's okay මම ඔයාලට prices ඔක්කොම මෙතනින් හරි කොහෙන් හරි පළලින් දෙපැත්තෙන් තැනකින් දාන්න දැන්නට මම ආස තව එකක් තියෙනවා මම මේකට හරි ආසාවෙන් හිටියේ බලමු එකක් කොහොමද තියෙන්නේ කියලා මම හිතුවට වඩා නම් ඒක සොෆ්ට්. හරි ලස්සනයි. හරි ආසයි ස්වෙටර්ස් වලට. මේ පැත්තේ නම් ඇත්තටම අඳින්න බෑ. උනට මං ආසයි. මං සාමාන්‍යයෙන් ඇඳුම් ගන්න අඳින්න නෙමෙයි ආසාවට. ගත්තට පස්සේ ඒ ටික කබඩ් එකට දාලා හැමදාම අඳින ටික පට්ට ගන්නවා. ඊළඟට මේක නම් දැවෙන් තැන්දුනා මේකත් ඒක එකක් නම් ටිකක් ගොරෝසුයි ඔයාලගේ පැතිකලත් ඉන්නවද මේ වගේ ගමට මැහෙන සින්දු දාන මිනිස්සු පුදුම කරදරයක් වැඩේ කියන්නේ මම වීඩියෝ එකක් කරන දවසට එහෙම නැත්නම් වොයිස් එකක් කරන දවසටම තමයි ගමට මැහෙන සින්දු දාන්නේ. ඉතින් එයාලගේ සින්දු ටික ඉවර වෙනකන් ඉන්න ඕනේ අපේ වැඩ ටික කරගන්න. මැටීරියල් එක ටිකක් මේ මැටීරියල් එකක් තියෙන්නේ. මේ අඳුම නම් ගොඩක් සීතල පැත්තකට යද්දි තමයි අඳින්න පුළුවන්. මේ පැත්තේ නම් අඳිනවා කියලා හිතන්නවත් බෑ. අන්තිමටම මේක නම් මං ඇත්තටම ගත්තේ පාටට තියෙන ආසාවට හැබැයි මාර ලස්සනයි ඒ ඇඳුම මේක විතරක් නෙමෙයි මං ගත්ත ඇඳුම් ඔක්කොම ටික මාර ලස්සනට ගානටම තිබ්බා මම සාමාන්‍යයෙන් හැම ඇඳුමක්ම ඕඩර් කරන්නේ එක්ස්ට්‍රා ස්මෝල් ඉතින් ඒ ඇඳුම් හතරම ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබ්බ විදිහටම ක්වොලිටි එකට තිබ්බා මේක මම කලිනුත් ඕඩර් කරා මගේ බිස්නස් එකේ ෆ්‍රීබීස් වලට දෙන්න කියලා තමයි මම මේක ගත්තේ මේකේ ස්ටිකර්ස් 300ක් තියෙනවා මම මේක තව එකක් ඕඩර් කරා ඊපස්සේ මේකත් මම කලින් ඕඩර් කරපු එක ඒක thank you ස්ටිකර් එකක් කඩලා බලන්න එන්න මේ වගේ cute thank you ස්ටිකර් රෝල් එකක් තමයි දෙන්නේ හරි පළවෙනි බෑග් එක ඉවරයි මේක මටාගේ අද out of delivery වැටලා අදම deliver වුණා මේකයි Domex එකෙන් සාමාන්‍යයෙන් ඉක්මනට deliver කරන Sipex එකට වඩා Domex එකයි Sipex එකෙන් කොහොමද එන්නේ මේක තියෙන්නේ මේ එකම ඕඩරේ මේ පැකේජස් දෙකක ඇවිල්ලා තියෙන්නේ මේක මාක සෙට් එකක් මේකේ කලර්ස් තියෙනවා 36ක්
පොඩ්ඩක් කලරින් වලට බහින්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ හින්දා තමයි මම මේක ගත්තේ. අපි පස්සේ ටෙස්ට් කරලා බලමු. මම මේ ටික ටෙස්ට් කරලා බැලුවා. unfortunately මාකර්ස් 10ක් විතර dry වෙලා තමයි තිබ්බේ. මෙන්න මේක ස්ටෝර් කරලා උනත් යන ගමන් බොක්ස් එකක තියෙන හින්දා මම පොඩි කෙමෝල්කෙන් ඕඩර් කරන්න හොඳ නැති බලුවා. මම ඕඩර් කරා මයික් එක. මම දන්නේ ක්වොලිටි එක කොහොමද කියලා. ඒ වුණාට මේ ගාන් ටිකක් අඩු වෙලා තිබ්බා. සේල් එකක් තිබ්බා මේකට. ඒ හින්දා මම හිතුවා නිකන් අරගෙන බලමු කියලා. ඉතින් බලන්න. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මෙන්න මේවා තමයි අපිට හම්බලා තියෙන්නේ. මම එක මයික් එකයි ඕඩර් කරේ. යූසර් මැනුවල් එකකුත් තියෙනවා. අපි දැන්ම ටෙස්ට් කරලා බලමු. රිසීවර් එක ෆෝන් එකට කනෙක්ට් කරලා මෙන්න මේ විදිහට පවර් බටන් එක ඔබන්න විතරයි තියෙන්නේ. hello හොඳට ඇහෙනවද? ඇහෙනවා කියලා මං හිතනවා. මං දන්නේ ඇහෙනවද නැද්ද දන්නේ නැහැ. මම තනියම කතා කරනවත් දන්නේ. වොයිස් එක කොහොමද දන්නේ නැහැ. නිකන් වතුර යට ඉඳන් වගේ කතා කරනවා වගේ ඇහෙනවද දන්නේ නැහැ. Hello, how are you? I am under the water. Please help me. ඔයාලට මොකද හිතෙන්නේ? හොඳයි. මම මෙන් ගත්තේ රුපියල් 900 ගානකට. ඒ ගානට නම් මෙහෙම තිබ්බත් කමක් නැහැ. අපි මේක දාලත් බලමු. මම හිතන්නේ මේක ගලවලා ඉතින් දාන්න මම දන්නේ. දැන් මම මේක දාලා බලලා hello guys. අර මේකේ වෙනසක් තියනවාද? ඇහෙනවද ඇත්තටම? අනේ නේද? පස්සේ තමයි බලන්න ඕනේ. ඕකේ දැන් ඇති. මේක ඉවරයි. දැන් අපි කියන ලොකු මේක ගමු. මේක නම් ඉරේකෙම බැරි කඩලා ආවේ. ඒ කියන්නේ ඕඩර්ස් දෙකක් මේක ඇතුළට දාලා තිබ්බා. එක බෑග් එකට. ඉතින් කියන්නේ මගේ බිස්නස් එකට ඕන බඩු ටිකක්. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. ඒවත් ලස්සනයි. ලයිට් පර්පල් එකක් තියෙන නිකන් පැස්ටල් පර්පල් එකක් වගේ. මේකේ බෑග් 72ක් තියෙනවා. ගණන් කරලා බලන්න. පස්සේ. අනිත් මෙහෙම බෑග් එකක් ගන්න. මේ blue color බබල් නේදස්. දැන් ලස්සනයි. අපි පර්පල් එකයි මේකයි දෙකම කියලා බලමු. අගේ පැකේජින් තව කියුට් කරන්න තමයි මම හැමතිස්සෙම try කරන්නේ. ඔයා මගේ වීඩියෝස් අලුතෙන් බලන කෙනෙක් නම් මම කිමාකි කියලා ස්ටේෂනරි බ්‍රෑන්ඩ් එකක් ලොන්ච් කරා. මම මේකෙන් මට ඕනේ කියුට් ස්ටේෂනරිස් කියන්නේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ස්ටේෂනරිස් ලංකාවේ හදන්න.
ලංකාවේ මැනුෆැක්චර් කරන්න ලංකාවේ අයටත් ඉන්ටර්නැෂනල් ක්වොලිටි එකට ඒ ඩිසයින්ස් වලින් මේ ක්වොලිටි එකෙන් ස්ටේෂනරිස් පොඩි ළමයි ඉන්න අපේ වයසේ ලොකු අය වගේ වෙනකන් ස්ටේෂනරිස් වලට කැමති. ඉතින් මේ හැමෝටම ඒගොල්ලෝ ආස විදිහට වෙන රටක ස්ටේෂනරි මැනුෆැක්චර් කරපු ස්ටේෂනරි වලට වඩා ලංකාවේ ඒ වගේ ස්ටේෂනරිස් ඒගොල්ලන්ට ගන්න තියනවා නම් හොඳයි කියලා මම හිතුවා. ඒකට තමයි මම මේ බ්‍රෑන්ඩ් එක ඇත්තටම පටන් ගත්තේ. අපි බලමු. ඒකට තව කියුට් පැකේජින් ටිකක් තමයි මම මේ ඕඩර් කරලා තියෙන්නේ. මේක විතර නෙමෙයි මේකේ බෑග් 100ක් තියෙනවා. මොනවද තියෙන්නේ? මේක ගණන් කරලා බලන්න. ලොකු බෑග් එකක් ඉවරයි. තව අපිට බෑග්ස් දෙකයි ඊළඟට. මේකත් ඉක්මනට කඩලා බලමු. මේකත් එකක් නෙවෙයි. දෙකක් දැන්. පින්ක් බබල් මේලයක මේ තියෙන්නේ. මේකේ පීසස් 40ක්. මේක සයිස් එක 18-22. අර පර්පල් එකයි බ්ලූ එකයි 15යි 18. ද 15යි 22. මට මතක නැහැ. මම මේ හරියකින් දාන්නම්. මේකයි බලන්න දැන්නේ. අරකම දාන්න. ඊළඟට මේක මම හිතුවා පොඩි වගේ. ගත්තේ මෙහෙම. නිකන් ටේබල් එක උඩින් තියන්න ලස්සනට. මේක තමයි මම ගත්තේ. මේකේ බ්ලූ එකකුත් තිබ්බා. ලස්සන ඇතට. ඊළඟට ඉයරින් සෙට් එකක් මම ඕඩර් කරා. ඒ සෙට්ස් 6ක් තියෙනවා. කුණු ක්වොලිටි එකක් නෑ. මම හිතන්නේ මේක 400 ගානක්ද කොහෙද උනේ. කන්නාඩි දෙන්න. ඊළඟට මේකත් මම කලින් ඕඩර් එකකට ඕඩර් කරා මේ ඩබල් ටික්. සයිස් එක තමයි තියෙන්නේ. ඊළඟට අන්තිමේ ටන්ටඩා මේක නම් වරයි. බලමු. මේ ඇතුලේ බඩු ගොඩක් තියෙනවා. කොහෙන්ද කඩන්නේ? පොඩි එරියක් මම කලින් කිව්වනේ මේ මම කලරින් වලට පොඩ්ඩක් කලරින් පැත්තට පොඩ්ඩක් ඇස්ස කියලා මම ඒකට ගත්තා මේ ඇක්‍රිලික් මාකර්ස් එක මේ සුදු පාට අර පැටර්න්ස් එක නමින් සුදු පාට වයිට් මාකර්ස් යූස් කරනවා. ඒකට හරියන මම සයිසස් 4කින් වයිට් මාකර්ස් 4ක් ගත්තා. ඊට පස්සේ බලමු මේ කලරින් බුක් එක කලරින් වලම තමයි ගත්තේ. මට ඉස්සෙල්ලාම හිතුණා ලොකු වැඩි ගාණක් දීලා ගන්නකොට පොඩි ගාණක් ගන්න. මේක රුපියල් 500 ගාණක් ගුණේ වුණාට මේ මට 20% ඔෆර් එකක් හම්බුණා ඔක්කොම අයිටම්ස් වලට. එතකොට මේක මම හිතන්නේ රුපියල් 300 ගාණකට වගේ තමයි මට මේ පොත හම්බුනේ. මේකේ කවර් එක ටිකක් වැඩි කැමති නැහැ. උනාට ඉතින් අතට චිත්‍ර ටික තියෙන හින්දා මම මේකම ගත්තා. මම මේක පෙන්නන්නම්.
ඊළඟට මම iPad case එකක් ඕඩර් කරා. මේක pink කලර් එකෙන් තමයි ඕඩර් කරේ. මේක දාලා බලමු. දාලා බලමු. මේක ප්ලාටිනම් මාකර් සෙට් එකක් බ්ලැක් මාකර් සෙට් එකක්. මම මේක ගත්තේ thank you card වල නම ලියන්න. පොඩ්ඩක් ඒක ටිකක් මහතට නැහැ. මහතට සාමාන්‍ය ගානට තියෙන්න ඕන හින්දා මට කළු පෑනට වඩා ටිකක් මහතට තියෙන්න ඕන හින්දා මම ගත්තේ මේක. අපි නිකන් ටෙස්ට් එකක් දීලා බලමු. බලන්න. ඒකේ කීයක් තියෙනවද? 5ක් තියෙනවා. මට දැන් මගේ ඇඳ පේනවා. මේ මම ඇඳේ තමයි ෆෝන් එක තියලා තින්නේ. හරිම ලස්සනයි. සෑහෙනක් කරනවා. මේක iPad එකේ charger එකට මම ගත්තේ charger cover එකක්. ගලවලා බලන්න. මේ charger එකට දාලා බලන්න. මේ තියෙන්නේ කේබල් එකේ ends වලට එන cover එක. එතකොට මේ කේබල් එකට අපිට හම්බලා තියෙන cover එක මෙන්න මේ විදිහට වටේට ඔතන්න ඕනේ. ඒකට ටිකක් වෙලා යන හින්දා අපි ඒක පස්සේ කරමු. ඊළඟට තියෙන්නේ varnish oil paper set එක. මම මේක business එකේ packaging වල තමයි order කරේ. මම කටින් මැට් එකක් ගත්තා. මේකත් ඉතින් බිස්නස් එකේ වැඩවලට තමයි ගත්තේ. ඒ 3 එකක් ගත්තේ. මෙහෙම තමයි තියෙන්නේ. මට දැන් මේ බඩු ටික තියන්න තැනක් නැහැ. හිතාගෙන ඉන්නේ. ආසෙත්. මම සම්තිං එකක් තියන්න හිටියා. තාම නැහැ. මේ තියන්නේ මං වැඩිපුර ආසාවෙන් හිටපු ප්‍රොඩක්ට් එක. අපි ඉක්මනට ඒක අන්බොක්ස් කරලා බලමු. මම ඒකේ පින්ක් කලර් එකක් ඕඩර් කරේ. Standing in your driveway, I can hardly think straight. There's so much left. අම්මෝයිද බාරයි. It's written on your face. තියෙන්නේ මේක මෙටල් ට්‍රොලි එකක්. 3 layers එකක්. මේ ට්‍රොලි එකත් එක්ක අපිට මේ වගේ items ටිකක් හම්බ වෙනවා. මේ වගේ screw set එකක්, ඊට පස්සේ handles, wheels, hooks 4කුත් තියෙනවා අපිට ට්‍රොලි එකට set කරන්න. තව මේ වගේ metal bars 2කුත් තියෙනවා. ඒ වගේම මේ වගේ instruction paper එකකුත් තියෙනවා. මේ ටික තමයි layers තුන. එහෙනම් අපි දැන් මේක හදන්න පටන් ගමු.
හදලා ඉවරනාට පස්සේ ට්‍රොලි එක තියෙන්නේ මෙන්න මේ විදිහට. මම හිතුවට වඩා නම් ඒක ටිකක් පොඩි ඇත්තටම. මේකට හුක්ස් 4ක් හම්බලා තිබ්බා. අපි ඒ ටිකත් දැන් සෙට් කරගමු. ඉතින් මේක තමයි ට්‍රොලි එකේ ෆයිනල් ලුක් එක. එහෙනම් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.